මේ අනියම් බිරිඳ කතාවේ සිව්වැනි කොටස. අපි වැඩි කතා නැතුවම අපේ කතාවට යමු. මං කේශර ඉස්සරහ ගොළු වෙද්දි කේශරට ඒකෙන් තවත් තරහ ගිය එක විතරයි උනේ. ඔබ දැන් කියන්නේ නැද්ද මේ ළමයා කාගේද කියලා? කේශර තරහෙන් මට අත උස්සන්න ගනිද්දිම මගේ කටින් පිට වුණේ ශාක්‍යගේ නම. ශාක්‍ය. කවුද ඔය ශාක්‍ය කියන්නේ? කියපිය. මම මුලිදන් අගට හැම දේම කේශරට කියන්න ගත්තා. කේශරත් ඒ හැම දේම අහන් හිටියේ රතු වුණු ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන. මගේ කතාව ඉවරුණ ගමන්ම කේශර ආයේ කතා කරන්න ගත්තා. දැන් මම මොකද්ද කරන්න ඕනේ මේකට? කියපන් නිසල්යා, ඔබට ශාක්‍ය ළඟට යන්න ඕනේද? නෑ කේශර, මට යන්න ඕනේ නෑ කොහෙවත්. එතකොට මේ ළමයා? මං එයාව නැති කරන්නම් කේශර, මං එයාව නැති වෙන්න බෙහෙත් බොන්නම්. අනේ මට යන්න කියන්න එපා කොහෙවත්. අනේ කේශර, මං ඔයාට ආදරේ කරන්නම්. අනේ මට යන්න කියන්න එපා. මං කේශරට පින්සෙන්ඩ වුණා. එතකොට උබේ රාජකුමාරයා ඇවිල්ලා උබයි උබේ මේ දරුවවයි ඉල්ලුවා. එදාට මොකද්ද කරන්නේ? කේශර, එයා එන්න. එයාට පවුලක් තියෙනවා. එයාට නෝන කෙනෙක් ඉන්නවා. එයාගේ නෝනත් මම වගේම ප්‍රෙග්නන්ට්. කේශර, මම බිම බලාගත්තා. ෂිට්, ඌ මහ බල්ලෙක් නේ ඕයි. උබට ආදරේ නම් ඌට තිබ්බ උබ එක්ක විතරක් ඉන්න. ඒත් ඌ ජීවිත දෙකක් එක්ක සෙල්ලම් කරලා. මම කතා නැතුවම බලාගෙන හිටියා. ඔය ළමයාව නැති වෙන්න බෙහෙත් බීපන්. මට බෑ වෙන එකෙක්ගේ ළමයට අපේ පරම්පරාවේ දේවල් අයිති වෙනවා බලන්න. ඔබට පුළුවන් ඔය ළමයා නැති කරගෙන මං එක්ක හිටියා වගේම ඉන්න. හැබැයි මේක හොඳට මතක තියාගන්න නිසල්යා. ඔබ එක එක කොල්ලෝ එක්ක läග්ග වගේම මං එක එක කෙල්ලෝ එක්ක läග්ග. ඒකේ වැරද්දත් ඔබේ කියලා. මට සමා වෙන්න කේශර. අයියේ මං අතින් එහෙම දේවල් වෙන්නේ නෑ. මං අත් දෙක අල්ලලා කේශරගෙන් සමාව ගත්තා. මං ඔබට ගොඩාක් ආදරේ කරා නිසල්යා. එක්ක ඔබට කියන්න තිබ්බා ඌට ආදරේ කරනවා කියලා. එහෙනම් මං ඔබලා දෙන්නව එකතු කරලා පැත්තකට වෙනවා බං. ඔබ කරේම මගේ ජීවිතේ තලු කරලා දාපු එක. හැගීම් දැනීම් නැති මිනිහෙක් වගේ ඔබ ඉස්සරහා ඉන්න මං රහත් වෙලා නෑ බං. ඒත් මං ඒ හැම දෙයක්ම කරේ ඔබට තියෙන ආදරේට. මං හිතුවා ටික ටික ඔබත් මට ආදරේ කරයි කියලා. ඔබ නම් මහ බැල්ලියෙක් ඕයි. ඵලයන් යන්න මගේ දෑහෙට නොපිනි. ඔබ ආයේ මගේ ඉස්සරහට එනවනම් ඔබේ බඩේ ඉන්න දරුවා නැති කරගෙන වරෙන්. කොහෙවත් ඉන්න එකෙක්ට තාත්තා කෙනෙක් වෙන්න මට අමාරුවක් නෑ ඕයි. මම අඩටම කාමරේට ගිහින් දොර වහගත්තා. ශාක්‍ය තියා කේශරවත් මට ඉතුරු නොවෙද්දී මම මගේ ළමයාව නැති කරගන්න ක්‍රමයක් හෙව්වා. කාලේ ගෙවිලා යද්දී අන්තිමට මම මගේ බඩේ හිටපු අහිංසකයව මරාගත්තා. ඒ වෙනකන් කේශර මගේ මූණවත් බලන්න කැමති වුණේ නෑ. ශාක්‍ය පුරුදු විදිහටම අතුරුදහන් වුණා. එයාව මගේ හිතෙනුත් මං සදහටම අමතක කරලා දැම්මේ එයාගේ ලේ කැටිය මගේ බඩෙන් දිය වෙලා යද්දී. ආයේ මගේ ජීවිතේ ශාක්‍ය කෙනෙක් නෑ. එයාගේ කියලා අංශු මාත්‍රයක දෙයක් නෑ. දැන් මට හැම දෙයකටම ඉන්නේ කේශර විතරයි. ඒත් එයා මගෙන් පරිගන්න විදිය හරි වෙනස්. ඒ හැම දෙයකටම හදවත පිච්චෙනවා වුණත් මං ඉවසගෙන මගේ අන්තිම හුස්ම වෙනකම් බලන් ඉන්නවා. කේශර මට ගොඩාක් රිද්දනවා. මං ඒක දන්නවා. මේ හැම දෙයක්ම මගේ වැරදි. දැන් මගේ ජීවිතේ හරියට හිරකාරියක් වගේ වෙලා කිසිම අරමුණක් කිසිම සතුටක් නැතුව ඔහේ ගලාගෙන යනවා. මගේ ජීවිත කතාව ගැන මං හුඟක් පසුතැවෙනවා. ආයේ කිසිම ගෑණියෙක් මං වගේ නම් වෙන්න එපා. ඒ වගේම තමයි කිසිම මිනිහෙක්ට මං වගේ ගෑණියෙක් හම්බෙන්නත් එපා. මේක තමයි අනියම් බිරිඳ කතාවේ අවසානය. මං හිතනවා ඔයාලා මේ කතාවටත් වෙනදා වගේම ආස වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් අපි අලුත් කතාවකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමට ඉන්න. මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා තියාගන්න යාළුවනි. හැමෝටම කටාරියක් ආදරෙයි.